හලෝ චව් චව් කියන්නේ ඉතාලි වලින් හෙලෝ කියනවට තමයි අපි යනවා ගමනක්. ඉතින් මම මේ ගමනට ඔයාලවත් එක්කගෙන යන්නයි යන්නේ. මං ගාව තිබ්බ කී ටැග් එකක්. මම මේ කී ටැග් එක කාර් එකේ එල්ලුවා. මම නැති වෙලාවට මේක දැක්කම මාව මතක් වෙන්න කියලා මෙයාට. අපි අද යන්නේ ඇරස්සෝ කියලා සිටි එකක් තියෙනවා. ඒ සිටි එකට තමයි යන්නේ පොඩි වැඩ වගේකට. මිනි ව්ලොග් එකක් තමයි කරන්න හිතුවේ. මේ මිනි ව්ලොග් එක ගොඩාක් දිග වෙයිද දන්නෙත් නෑ. එහෙනම් අපි බලමු. මං හරිම ආසයි මේ විදිහට ටනල් ලස්සෙන් යනකොට. දැන් වෙලාව 7ට විතර ඇති. ඔයාලට පේනවනේ මෙහෙට 7ටත් කොච්චර පායලාද කියලා. සාමයක කාලෙට මෙහෙමයිලු. ඉතින් හරිම අවුවයි රස්නේ දෙකම. ඉතින් ආවා අපි ඒ සිටි එකට. අපි වාහනේ පාක් කරලා දැන් පයින් යනවා. අපිට හම්බුණා බැටළුවෙක් වගේ බලු කුක්කෙක්. ඇත්තටම බැටළුවෙක් වගේමයි යානම්. ඔහොම යන ගමන් මට හැමදාම වගේ මල් පුකුරක් අරන් දුන්නා. මට නම් හරිම සතුටුයි. හිහි. මේ සිටි එකේ ඇවිදින්නේ මම ෆස්ට් ටයිම්. ඉතින් අපේ එක්කෙනා චෙන්ට්‍රෝ එකේ වටයක් දාමු කියලා මාව එක්කන් ගියා. ඒත් බලද්දී මෙයා මාව රවට්ටලා එක්කන් ගිහිල්ලා තියෙන්නේ ගේම් ලයිෆ් එකට. අපේ එක්කෙනා නම් ගේම් පිස්සෙක්. ඉතින් එයාට මේවා දැක්කහම ඉන්න බෑ. කොහොම හරි යනවා. එයා එකෙන් ගේම් එකක් ගත්ත. මම පස්සේ පෙන්නන්නම් ගේම් එක මොකද්ද කියලා. ඊට පස්සේ කිකෝ මිලානෝ එකක් තිබ්බා. ඒ හරියම ඒකට ගියා අපි. ඊට පස්සේ අපි ගියා එසලුංගා කියලා සුපර් මාකට් එකකට. ඒක සාමාන්‍යයෙන් ටිකක් ලොකු සුපර් මාකට් එකක්. අපි ඒකට ගියා. ඒකට ගිහිල්ලත් ඉතින් මුලින්ම කරේ මල් බලන එක. අපි දෙන්න ආසයි ෆ්ලවර්ස් ප්ලාන්ට්ස් ගැන අපි වඩා ඉන්ට්‍රස්ටඩ්. සුපර් මාකට් එක ඇතුලේ නම් ගොඩක් වීඩියෝ ගන්න බැරි වුණා. මොකද මට වීඩියෝ කරන්න අමතක වුණා. කලින් මං ආපු වෙලාවක මම මේකෙන් රිප් ලයින් එකක් ගත්තා. ඒක හොඳයි. ඒ කලර් එක මට ගොඩක් ලස්සනට මැච් වුණා. ඒක තියනවාද කියලා මම බැලුවේ. ඉතින් ස්පෙෂල් මුකුත් ගන්න නෙමෙයි ආවේ. අපි නිකන් ආවේ මෙතනට. ඒ වුණාට චුටි චුටි දේවල් ටිකක් ගත්තා. බලෙන් වීඩියෝ එකක් කරගත්තොත් තමයි. ඒකට කමක් නෑ. මම මගේ වීඩියෝ එක කන්ටිනියු කරනවා කියලා හිතලා මම වීඩියෝ කරන්න පටන් ගත්තා. අපි මෙතනට ආවේ වීනෝ එකක් ගන්න. මම නම් ඕක ගැන දන්නේ නෑ. ඉතින් අපේ එක්කෙනා තෝරලා වීනෝ එකක් අරගත්තා. ඊට පස්සේ මෙතනින් අපි පීසා එකක් කලින් දවසක ගත්තා. ඒ පීසා එක එදා රහයි. ඉතින් අද try කරමු කියලා අදත් එක තියනවාද කියලා බැලුවා. තිබුණා. ඒ පීට්සා එක රහයි. ඒක හින්දා තමයි අපි ආයෙත් ගන්න ආවේ. හරි දැන් අපි බඩුව අරගෙන ඉවරයි. දැන් මෙතනින් යන්න තමයි යන්නේ. අපි ගිහින් බිල් කරගෙන එහෙනම් එළියට යමු. එළියට ගිහලා හම්බෙමු. මේ තියෙන්නේ යා ගත්ත කිව්වා ගේම් එක. මම පස්සේ වීඩියෝ එකක් ගත්තා. ඉතින් අපි දැන් නිවස බලා පිටත් වුණා. දැන් වෙලාව 8:09 විතර ඇති. තාමත් කරවල වෙලා නැහැ මේ. ඉතින් අපි යනවා. ඔන්න ආයෙත් ටනල් එකක් අස්සෙන් යද්දි මම වීඩියෝ කරගත්තා. මොකද මම ටනල් එකේ
පස්සේ යන්න ආසෙින්දා රෑට තමයි එක ගොඩාක්ම ලස්සනට පේන්නේ දවල්ට වැඩිය. ඊට බහින්න ලං වෙද්දී මේ විදිහට අහස ලස්සනට පෙනුණා අපිට. ඉතින් මම වීඩියෝ එකක් ගත්තා. ඊට පස්සේ ඉතින් අපි ගෙදර ආවා. වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවා නම් ඔයාලට ගොඩක් thank you. මේ වගේ වීඩියෝස් තව බලන්න ඕන නම් මාව ෆලෝ කරලා තියාගන්න. ඉතින් මගේ මේක 3 වෙනි මිනි vlog එක. මම හිතනවා ඔයාලා කැමති ඇති කියලා. එහෙනම් ළමයි bye. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.